අයිබෝවන් ඔයාලා මේ එකතු වෙන්නේ 16 වෙනි පුනරීක්ෂණ ප්‍රශ්නමාලාවේ 6 වෙනි ප්‍රශ්නය සමග අපි බලමු 6 වෙනි ප්‍රශ්නේ රෝමී ඉලක්කම් අංක 1. ලිපිඩ සෑදී ඇත්තේ කවර මූලද්‍රව්‍ය වලින්ද කියලා අහනවා. ලිපිඩ සෑදී ඇත්තේ කවර මූලද්‍රව්‍ය වලින්ද? ලිපිඩ සෑදීලා තියෙන මොනවයින්ද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. මෙන්න මේ මූලද්‍රව්‍ය ද්‍රව්‍ය තුනෙන් තමයි ලිපිඩ සෑදිලා තියෙන්නේ. ඊට පස්සේ අපෙන් අහනවා ලිපිඩ මේද හා තෙල් නමින්ද හඳුන්වයි කියලා කියනවා. මේද නමින් හඳුන්වන්නේ කවර ලිපිඩද සහ තෙල් නමින් හඳුන්වන්නේ කවර ලිපිඩද කියලා අහනවා. එතකොට කාමර උෂ්ණත්වයේ ඝන විදිහට තියෙනවා අපි මේද නමින් හඳුන්වනවා. කාමර උෂ්ණත්වයේ ද්‍රව විදිහට තියෙනවා අපි තෙල් නමින් හඳුන්වනවා. ඊට පස්සේ අපි බලමු රෝමී ඉලක්කම් අංක 3. කාබෝහයිඩ්‍රේට මෙන්ම ලිපිඩද සෑදී ඇත්තේ ඉහත ඔබ සඳහන් කළ මූලද්‍රව්‍ය වලින්ම වන නමුත් ඒවායේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය පිළිබඳ කුමක් කිව හැකිද කියලා අහනවා. කොහොමද ලිපිඩවල HO අනුපාතය කාබෝහයිඩ්‍රේට වන වගේ 2:1 නෙවෙයි සාපේක්ෂව ඔක්සිජන් අඩු වෙන්නේ නැත. මොකද කියන්නේ? කාබෝහයිඩ්‍රේට මෙන් නොව ලිපිඩවල සාපේක්ෂව ඔක්සිජන් අඩුවෙන් ඇත. මේක පස්සේ උත්තරේ දෙලිව නැති. රෝමී ඉලක්කම් 4 බලමු. රෝමී ඉලක්කම් 4 කියනවා ලිපිඩවල ලක්ෂණ කිහිපයක් සඳහන් කරන්න කියලා කියනවා. මොනවද? ජලය ඇතුළු ද්‍රව්‍ය ද්‍රාවකවල දිය වෙන්නේ නැහැ. කාබනික ද්‍රාවකවල දිය වෙනවා. ඔය දෙක ලියන්න පුළුවන් නේ. ජලය ඇතුළු ද්‍රවීය ද්‍රාවක වල දිය නොවේ. කාබනික ද්‍රාවක වල දිය වේ කියලා ගන්න පුළුවන් නේ. ඊට රෝමී ඉලක්කම් 5 ලිපිඩ බහුල ආහාර කිහිපයක් ලියන්න කියලා කියනවා. ලිපිඩ මොනවද බහුල තියෙන්නේ? රට කඩු, පොල්, තල, බටර් වගේ ආහාරවල ලිපිඩ බහුලව අඩංගු වෙනවා. ඊට පස්සේ රෝමී ඉලක්කම් 4 ලිපිඩ වලින් තිබෙන ප්‍රයෝජන 3ක් ලියන්න කියලා කියනවා. ලිපිඩ වලින් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවද? ශක්ති ප්‍රභවයක් ලෙස තව ජීවීන්ගේ ව්‍යුහාත්මක සංඝටක වල තියෙනවානේ. ඊට පස්සේ ජල සංරක්ෂණය සඳහා ඇඟේ තියෙන ජල සංරක්ෂණය සඳහා මේ අපිට හැමට යටින් තියෙන ලිපිඩ තට්ටුව අපේ ඇඟේ තියෙන ජලය සංරක්ෂණය කරලා තියාගන්නවා. ඒ නිසා ජල සංරක්ෂණය සඳහා කියලා දාන්න පුළුවන්. දේහයේ උෂ්ණත්වය පවත්වා ගැනීම සඳහා ඒකත් අපේ හැමට යටින් තියෙන ලිපිඩ තට්ටුවෙන් අපිට කරලා දෙන උපකාරයක් තමයි. රෝමී ඉලක්කම් 7 ලිපිඩ ආහාර හඳුනා ගැනීමට සෝඩියම් 3 ප්‍රතිකාරයේ භාවිතා වන ආකාරය සඳහන් කරන්න කියලා කියනවා. කොහොමද? පරීක්ෂණ නාලයක් ගන්නවා
මේකට තෙල් ස්තරයක් දානවා. ඉදල් දාලා මේකට සුඩෑන් 3 ප්‍රතිකාරයේ බිඳු කිහිපයක් දානකොට දාලා හොඳට කලවම් කරනවා. කලවම් කිරීම ඊට පස්සේ තෙල් ස්තරය ආතු පැහැයට හැරෙනවා. මේක ලිපිට ඇත් තියෙනවා කියලා හොයාගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි සුඩෑන්තී ප්‍රතිකාරය ලිපිට අඩංගු ආහාර හඳුනා ගැනීමට ප්‍රයෝජනවත් වෙන්නේ. කොහොමද? පරීක්ෂණ නලයට තෙල් ස්වල්පයක් ගෙනලා සුඩෑන්තී ප්‍රතිකාරය එක් කරලා හොඳට කලතුවාම තෙල් ස්තරය රතු පැහැයට හැරෙනවා නම් අපිට මේක ලිපිට හඳුනා ගන්න පුළුවන්. 10 වසර පුනරීක්ෂණ ප්‍රශ්නමාලාවේ 6 වෙනි ප්‍රශ්නය මෙතනින් අවසන් කරනවා. මේ ප්‍රශ්නයට අදාළ ප්‍රශ්න පත්‍රය මේ වීඩියෝ එක යටින් දාලා තියෙනවා. ඒක කරලා තමයි මේ වීඩියෝ එක බලන්න ඕනේ. ආයිබෝවන්.